කොහෙද යන්නේ? යනවා ඩෙසර්ට්. ඩෙසර්ට් සෆාරි නේ. දැන් තමයි අපි පික් කරන්න ආවේ. මේක කී දිනක් යන්න පුළුවන්ද? 7 දිනක් යන්න පුළුවන් නේ. අපි පිටිපස්සේ ඉන්නේ මේ අක්කයි අයියයි අපි එක්ක යනවා. අයියා ඉස්සරහින් ඉන්නේ. බලමු ඉතින් ඔයාගේ ෆස්ට් ටයිම් නේ බබා ඩෙසර්ට් එක. අපි ගිහිල්ලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්ද කියලා. අපි තාම යන ගමන් ගයිස් ඉන්නේ අපි වාහනේට නැග්ගේ 2:10ට දැන් වෙලාව 2:50යි තාම යන ගමන් අපි දැක්ක මෙතන සයින් බෝඩ් එකක් ඕමාන් වලට කිලෝමීටර් 72ක් තියෙනවා 7 වලට කිලෝමීටර් 63යි තියෙන්නේ අපිට තව කිලෝමීටර් 72ක් ගියොත් ඕමාන් බෝඩ් එක ක්‍රොස් කරලා ඕමාන් වලට යන්න පුළුවන් අපි වාහනේ විනාඩි 50ක් විතර පස්සෙලා රෙස්ටුරන්ට් එකට ළඟට ආවා මොකද අපිට 10 minutes break එකක් තියෙනවා ඔයගොල්ලන්ට පිටිපස්සෙන් බලන්න පුළුවන් කන්දක් පේනවා අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට ඇවිල්ලා මෙතනදී අපි දැන් ගෙනාවු අපේ ගයිඩ් කිව්වා මෙතන අපිට ඕනනම් සෙල්ෆ් ඩ්‍රයිවිං තියෙනවා බයික් තියෙනවා සිංගල් ඩ්‍රයිව් කරනවා නම් ඩිරම් 250යි ඩබල් රයිඩ් එකක් කරනවා 350යි අපි ඔය එකක් අපේ කෙනා කිව්වා තව මේකේ තියෙන මේව අපිට කරන්න පුළුවන් නම් එයා අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් කියලා බලමු ඉස්සරහට මොන වගේ දේවල් තියෙන්නේ කියලා අපි හොඳට ඇවිදලා එන්ජොයි කරලා යමු. හරි අපි ඉස්සරහට කතා කරමු. Zubair Bhatt. Okay. 3 go at the back from other side, 3 in the middle and 1 in the front. You say slow down. I don't like to move too fast. It drowns the truth with things that are not real, and I really want us to be real with love that lasts. In the past I messed up, gave too much. What is it with time? Why can't we unwind? And all the hurt we deal with, I wanna leave my cares behind. And now the time has passed, I see why we are lonely. Ooh, should've let me speed it up. You could've had more of me. And now the time has passed, I see why we were lonely. Should've let me speed it up. You could've had more of me. And now the time has passed, I see why. අනේ ෆාතිමා උලන් අර පැත්තට. කොහොමද දෙන්න හදන්නේ අද අපේ පාට වතු පාටින් පැනවා lean back इधर देखो. ඔයාලට පේනවා ඇති අපි කොයිතරම්ද ඉන්නේ අපේ ඉස්සරහට අපේ හෙවණැල්ල ඇත්තටම කාන්තාරේ මේ අසටු මහත්තයා තමයි අපි යන්නේ මෙයාත් එක්ක අහිංසක සතෙක් බලමු මොකද කරන්නේ අමාරුද ධර්ණයගෙන යන්නේ කන්දන් නගිනවා
බෑ වැල්ල ඉරෙනවා මේ. හරි ඔයත් එන්නකෝ. මල්ලි ගිහින් දාලා එන්න යා. ඌව අම්බට मुश्किल नहीं है आप डर रहे हो कुछ भी नहीं करता බය වෙන්න එපා අතට. ඔයා මෙහාට නම් बस बस इसको पकड़ो हाँ නෑ යා මුකුත් කරන්නේ අහිංසකයි. අත උස්සන්න. අත උස්සන්න. උස්සන්න එතකොට යා කටු ගන්නවා. ගත්තද ඔයා? ඔව් මං ගන්නවා. උස්සන්න අත උස්සන්න. कुछ भी नहीं करेगा එක සැරයක් අංගේ මෙහාට हो गया දඟලන්න එපා හපයි. ඔමින්ද. සන්සෙට් එක තමයි දැන් බලන්න තියෙන්නේ අපිට. ඔයාලට පේනවා ඇති දැන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ලයිට් එක ලස්සනයි අතරම. කට්ටිය එන්න ඉතින් ඇවිල්ලා ඩුබායි ඩෙසර්ට් සෆාරි එකක් කියන තරම් ඇති වැඩ නෑ. අපිට ආවේ නිසාම තමයි මාරු දවස් ටිකේ. අතරම හොඳයි මට පන් එකක් ගන්න. පටන් ගත්තේ නැහැ. ෆුෆේ එකක් තමයි තියෙන්නේ. මේ තියෙන මම හිතන්නේ ෆුෆේ එක. ඔය ටික තමයි ඉතින් අපිට පැකේජ් එක සිලෙක්ට් කරගෙන ඇවිල්ලා පැය 3-4ක් පොඩක් එන්ජොයි කරලා යන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. ලස්සන හැන්දාවක් වෙයි කියලා හිතනවා අපි. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න බලමු අපි. බා මොකද කල්පනාව? පටන් ගන්නකම් බලන්න. ඔයාගේ ඩාන්ස් එකක් තියෙනවද මෙතන? අම්බේ අපිට ටේබල් එකට ඇවිල්ලා වාඩි වුණා. වාඩි වෙලා ඉන්න දැන්. හයට තේ දෙන්නේ නේ. හයට තමයි තේ දෙන්නේ. අයියා කියන්නේ තේ දෙන්න කියලා හයට. අයියා විල තේ දීලා තියෙනවා කලින්. අපි හයේ තේක බීලා ෂෝ එක බලමු එන. නාට් එකක් දාගත්තා. නාට් එකක් දාගත්තා. වෙතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ ෆොටෝ ගන්න. ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. ආසද මේකට? ලස්සන ඩාන්ස් එකෙන් පස්සේ කට්ටිය දින එකේ කිව්වද තමයි ඉන්න දැන්. දැන් රැයට කන්න අපි පොලිමේ ඉන්නවා. දන්සල් පොලිමේ.